300ක් වෙනුවෙන් අවුරුදු 70කට කෙට්ටු අම්මා කෙනෙක් මේ හඳුන් පූර්ව එකකින් රුපියල් 20ක් හම්බෙනවා. ඒක වෙනුවෙන් බොහෝ දුරක් ඇවිදිනවා. කවුරු හරි අම්මා කෙනෙක් මේ වගේ දෙයක් ගේනවා දැක්කට පස්සේ සමහරු මේක ගන්න නැතුව සල්ලි දෙන අවස්ථාවක් තියෙනව නේද? ඒක කැමතිද අකමැතිද? හරියට හරි. 20 මම එහෙම ගන්න කැමති නෑ. ඒක අපි හිඟන්න වෙනවනේ එතකොට. මේ අම්මලා ව්‍යවසායකයෝ මිසක් ඒ කියන්නේ මේ හඳුන් කూరు ටිකක් විකුණලා ඒගොල්ලෝ ව්‍යාපාරයක් කරනවා කාටවත් බරක් වෙන්නේ නැතුව තමන්ගේ දුක් මහන්සි. එතකොට මේක ගෙනල්ලා දෙනකොට ඒක ගන්න නැතුව සල්ලි දෙනවා කියන්නේ එතකොට හිඟන්න එක්ක කරනවා. ඒක කවදාකවත් කරන්න එපා. හරිද? ඔබ මේක ගන්න ගමන් මේකට තව 120යිනේ මේක. ඔව්. 120 වෙනුවට කීයක් හරි දුන්නට කමන්නේ නෑ. ඒක සතුටින් දෙන එකක්. හැබැයි මේක නොගෙන ඔබ මුදලක් දෙනවා කියනකොට එහෙම ගන්න. ඒක මේ ගන්න කවදාවත් කරන්න එපා. එතකොට මේ අම්මා මේක ඉතින් ඕනම ආගමක කෙනෙකුට බෞද්ධ නෙමෙයි හින්දුද එයා ක්‍රිස්තියන්ද කතෝලික ඕනම කෙනෙකුට මේක අම්මගෙන් ගත්තා කියලා මේ ප්‍රයෝජනයක් නැත්තේ නෑ. වැඩක් තියෙනවා. සහ එයා මේ කිසිම පන්සලකට පල්ලියකට කෝවිලකට යන්නේ නැති නිරාගමික කෙනෙක් වුණත් gedara hari පත්තු කරන්න පුළුවන් නේද? ඒ නිසා මේ වගේ කෙනෙක් ආවම රුපියල් 20ක් වෙනුවෙන් ඒ අම්මා ගොඩාක් දුර ඇවිදිනවා. ගෙවල් දෙකක් අතරේ ලොකු දුරක්. දැන් මේ පැතිවල ළඟ ගෙවල් අඩුයි. ගොඩක් දුර ඇවිදිනවා. එතකොට එක ගෙදරක ඉඳලා තව ගෙදරකට රුපියල් 20ක් වෙනුවෙන් ගොඩක් දුර මේ අවුරුදු 70කට කෙට්ටු වයසක ඇවිදිනකොට නොගෙන ඉන්න එපා කවදක්වත්. මේක අම්මා දැන් රුපියල් 5000ක් තියෙනවා. ඒක ගන්න මම අම්මව හිඟන්නේ කරන්නේ නැති වෙනවා. මම මේ පැකට් කීප ගන්නවා. හරිද? ඊට පස්සේ මේ බඩු පාර්සල් එකක් දෙනවා. මට මේ පැක්ස් ගන්න තාක්ෂි අපේ හවුස් නෑ මේක සතුටින් දෙන එකක්. අම්මා රජ වෙන්න නෙමෙයිනේ මේ විකුණන්නේ. හරිද? ඒක වෙනවා නිවන් සප්පක් කියලා වෙනවා. නිවන් දකින්න මේ පිනමැත් කියලා කරා. ඔය බඩු ටිකක් තියාගන්න. අපේ හවුනේ ගොඩක් තියෙනවා. උපකාරයක් නෙමෙයි කරන්නේ උපහාරයක්. හරියට අපේ හවුනේ. මේක උපහාරයක්. ඒ කියන්නේ ඔය වෙන මහන්සිය ඔය වෙන කැපකිරීමට උපහාරයක්. ඉතින් තව හඳුන් කෝ ටිකක් දෙන්නම් අපි හම්බුනේ. ඇති අම්මා. ඒක ඇති. ඔබ හෙට දවසට මේ තියාගෙන දැන් අද ගෙදර යන්න. විතරනයි නිවන් සම්පත් කියලා දේවා නිවන් දකින්න හේතු වාසනාව. පෙරන්සන්න. ඔයාලටත් තේමයි දවසක් අපිට අපි වෙන්න ඕන. දුන් දෙක නිවන් දකින්න ආසන. ඒක තී ගන්නවා. හිත සිල් ගන්නවනේ. ඔව් අපි හම්බුනේ.